අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ප්‍රෙස් මිල්ක් භාවිතා කරලා කැරමල් පුඩින් එකක් හදාගන්න විදිහ. මම මීට කලින් ඔයාලට කියලා දීලා තියෙන්නේ කිරි පිටි වලින් කැරමල් පුඩින් එකක් හදාගන්න විදිහ. පුඩින් එක හදන්න අවශ්‍ය කරන දේවල් ටික මම වීඩියෝ එකේ උඩින් සඳහන් කරන්නම්. මම කැරමල් පුඩින් එක හදන්න අරගත්තේ රවුම් තැටියක්. මේ රවුම් තැටිය උස අඟල් 3යි. පළල අඟල් 5ක් තියෙනවා. මුලටම මම හට්ටියක් ලිපේ තියලා ඒ හට්ටියටම සීනි පුරවලා මේස හැඳි 5ක් දාලා කැරමල් එක හදාගන්නවා. ලිපේ ගින්දර සාමාන්‍ය ගානට තියලයි කැරමල් එක හදාගන්න ඕන. මොකද කැරමල් ටික කර වුණොතින් පුඩින් එකේ කර රස එන නිසා. ටික වෙලාවක් යනකොට හට්ටියේ තියෙන සීනි ටික දිය වෙලා කැරමල් පාට වීගෙන එනවා. සීනි ටික ඔක්කොම දිය වෙලා රන්වන් පාට වුණයින් පස්සේ මේ විදියට නටන උණු වතුර මේස හැඳි 2ක් දාලා ලිපේ තියාගෙනම ටික වෙලාවක් හැඳිගා ගන්න ඕන. දැන් ලිප වහලා ලිපේ තියාගෙනම පොඩ්ඩක් මේ විදියට කැරමල් එක හැඳිගාලා තියාගන්න. මේ බලන්න කැරමල් එකේ පාට. ඊට පස්සේ මම රස්නේ පිටම කැරමල් ටික තැටියට දාගන්නවා. කැරමල් පුඩින් එක දාන තැටියේ බටර් ගාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මම බිත්තර 4 අරගෙන එක එක කඩාලා මේ විදියට භාජනයකට දාගන්නවා. ඊට පස්සේ ටික වෙලාවක් මේ විදියට බිත්තර ටික හොඳට ගසා ගන්න ඕන. ඊගාවට මම භාජනයකට ප්‍රෙස් මිල්ක් මිලිලීටර් 250ක් මේ විදියට දාගන්නවා. ඒ ප්‍රෙස් මිල්ක් එකටම සීනි ටිකත් එකතු කරලා හොඳට දිය කරගන්නවා. ප්‍රෙස් මිල්ක් එකටම වැනිලා තේ හැඳි 2කුත් එකතු කරලා ආයෙමත් කවලම් කරගන්නවා. දැන් මම ගසාගත්ත බිත්තර භාජනයටම ප්‍රෙස් මිල්ක් ටිකත් එකතු කරලා ආයෙමත් කවලම් කරගන්නවා. ඔයාලට පේනවා නේද තැටියට දාපු කැරමල් ටික හයි වෙලා තියෙන විදිහ. මම ප්‍රෙස් මිල්ක් ටික ලිපේ තියලා රත් කරගත්තේ නැතුවයි බිත්තර භාජනයට දාගත්තේ. ඊගාවට මම ඔක්කොම පුඩින් මිශ්‍රණය මේ විදියට තැටියට පෙරා ගන්නවා. දැන් මම අවන් එක රත් වුණයින් පස්සේ කැරමල් පුඩින් එක අරගෙන අවන් එකේ තැටිය මත මේ විදියට තියාලා අවන් එකේ තැටියට වතුර ටිකක් දාගන්නවා. පුඩින් තැටියේ පතුලට වඩා චුට්ටක් උඩට වෙන්න වතුර දාගන්න ඕන. මගේ අවන් එකේ නම් කැරමල් පුඩින් එක හැදෙන්න විනාඩි 45ක් විතර ගියා. මම කැරමල් පුඩින් එක අවන් එකට දානකොට පුඩින් එකේ තැටිය ෆොයිල් එකකින් වහන්න නැතුවයි අවන් එකට දාගත්තේ. ඔයාලට පේනවා නේද මගේ පුඩින් එක හොඳට සෙට් වෙලා තියෙන විදිය. ඊගාවට මම පුඩින් එක නිවුණයින් පස්සේ පැය 2ක් විතර ෆ්‍රිජ් එකේ දාලා කූල් වෙන්න තියනවා. පැය 2කට පස්සේ මම ෆ්‍රිජ් එකෙන් පුඩින් එක අරගෙන මේ විදියට පිහියක් අරගෙන පුඩින් එක වටේම මේ විදියට බුරුල් කරගන්නවා.
ඊගාවට මම පිගානක් අරගෙන කැරමල් පුඩින් තැටිය උඩ මේ විදියට තියලා පුඩින් එක අනිත් පැත්ත හරව ගන්නවා. ඊගාවට හෙමින් සැරේ මේ විදියට කැරමල් පුඩින් එකේ තැටිය ඉස්සුවාම ඔයාලට පේනවා නේද පුඩින් එක පිගානට ලස්සනට ඇවිල්ලා තියෙන විදිය. මේ බලන්නකෝ පුඩින් එක ලස්සනට හැදිලා තියෙන විදිය. කැරමල් එකේ පාටත් බලන්න ලස්සන කලර් එකකට තියෙනවා. කැරමල් පුඩින් එක ස්ටීම් කරලත් හදාගන්න පුළුවන්. ස්ටීම් කරලා හදාගන්නව නම් අනිවාර්යයෙන්ම තැටිය උඩ ෆොයිල් එකකින් වහගන්න. අපි දැන් බලමු හදාගත්ත පුඩින් එකේ කෑල්ලක් කපාගෙන රස කොහොමද කියලා. කැරමල් පුඩින් හදන්න හරිම ලේසියි. ඒ වගේම හරිම රස කෑමක්. ඉතින් ඔයාලා මගේ රෙසිපි එකට කැරමල් පුඩින් හැදුවොතින් මටත් පින්තූර එවන්න බලන්න. වීඩියෝ එක බලපු ඔක්කොටම ගොඩාක් ස්තුතියි.